2011 උඳුවප් මාසය අවසාන වෙන වෙලාවේදී අපි හැමෝගෙම හදවත තුල තිබෙනා වූ වැදගත් බලාපොරොත්තුවක් ඒ වගේම ප්‍රීතිමත් අවස්ථාවක් තමයි නත්තල. නත්තල කියන වචනය ඇහුණාමත් ඒ නත්තල පිළිබඳව අපි හිතන විට අපි කල්පනා කරන විට අපිට තේරුම් යන එක දෙයක් තමයි මුළු ලෝකවාසී සියලුම දෙනා විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී අපි හැමෝගෙම ජීවිතවලට මේ නත්තල යම් කිසි පණිවිඩයක් ගෙන දෙනු ලබන බව. ඇතැම් වෙලාවන් වලදී අපි දන්නවද? එහෙම නැත්නම් අපි දන්නේ නැද්ද? සමහර වෙලාවන් වලදී අපි නත්තල කියන දේ ගැන අපි අහලා තියෙනවා. අපි සමහර අවබෝධයන් වලට පැමිණලා තිබෙනවා. නමුත් මේ සියල්ල මැද්දේ නත්තලේ සැබෑ අර්ථය කුමක්ද? අපි මේ පිළිබඳව හිතන වෙලාවේදී ඊ타ත්ම වැදගත් වූ කාරණාවන් කීපයක් මම ඔබ ඉදිරියේ තබන්නට යනවා. ඒකට හේතුව තමයි නත්තලෙහි තිබෙනා වූ සැබෑ අර්ථය අපි අවබෝධ කරගන්නේ නැතුව අපිට නත්තලෙහි තිබෙනා වූ සැබෑ తත්වය ඒ නත්තලේ ප්‍රීතිය ඔබට මට භුක්ති විඳින්නට නොහැකි වන නිසා. නත්තල පිළිබඳව හිතන වෙලාවේදී දේව වචනේ අපේ ජීවිතවලට විශාල මඟ පෙන්වීමක් ගෙන දෙනු ලබනවා. නත්තල කියන්නේ කුමක්ද කියන එක ගැන. මේ නත්තල හා බැඳිලා තියෙන පුංචි කතාවක් එක මම ඔබත් එක්ක අද දවසේ මෙම සිතවිල්ල බෙදා ගන්නට යනවා. එක්තරා පුංචි දරුවෙක් තමන්ගේ පොල්ලැති හැවිලි කරන ලද ගෙදර ජීවත් වෙන ගමන් මේ දරුවා ඇඳට වෙලා ඉහළ ආකාශය දිහා බලාගෙන ඉන්නවා. නමුත් ඔබ දන්නවා පොල්ලතු හැවිලි කරන ලද වහලෙන් ඉහළ ආකාශය පේන්නේ නැහැ. හැබැයි මේ දි รา පත් වුණා වූ පොල්ලතු අතරින් පුංචි ආලෝකයක් මේ ගේ ඇතුළට පතිත වෙනවා. මේ පුංචි දරුවා මේ ආලෝකය දිහා බලාගෙන ඉන්න වෙලාවේදී මේ පුංචි දරුවට තේරෙනවා මුළු ගේ ඇතු පුරාම තිබෙනා වූ අන්ධකාරත්වයත් එක්ක මේ පුංචි පොල්ලතු සිදුරෙන් එන්නා වූ ආලෝකය ඒ ගෙදරට ආලෝකයක් යම් ආකාරයකින් දෙනවා. මේ සිතවිල්ලත් එක්ක ඉන්න පුංචි දරුවා එදා රෑ එළියට බහැලා ඇවිදින වෙලාවේදී මේ දරුවා දකිනවා ඈත ආකාශයේ තරු ගොඩාක් තියෙනවා. මේ තියෙනා වූ තරු ගොඩ අතරින් ඉතාමත්ම අලංකාර තරුවක් විශේෂත්වයක් දරන තරුවක් ආලෝකයේ දෙමින් බබලමින් තියෙනවා. මම කියන්නට යන්නේ නැහැ ඒ තරුව එදා යේසුස් වහන්සේ ඉපදිච්ච වෙලාවේ දෙලිසුණා තරුව කියලා. නමුත් මේ පුංචි දරුවා මේ ඈත ආකාශය දිහා බලලා මේ තරුව දිහා බලාගෙන කල්පනා කරනවා මම පොල්ලතු හැවිලි කරපු ගේ ඇතුළේ ඉන්න වෙලාවේදී මගේ මේ ගේ ඇතුළේ තිබිච්ච අන්ධකාරය නැති කරන්න මේ පොල්ලතු සිදුරෙන් එන ආලෝකය සමත් වුණා වගේම මේ පෘථිවිය නැමැති ලෝකේ ආකාශය නැමැති පියස්සෙන් වැසිලා තියෙද්දී මේ ආකාශයට යටින් තිබෙනා වූ අන්ධකාරය නැති කරන පිණිස විවිධ ග්‍රහ වස්තු තාරකාවන් ලෙස ආලෝකමත් දීලා මේ පෘථිවිය ආලෝකමත් කරනවා. මගේ හිතවතුනි මේ වෙලාවේදී මම ඔබත් එක්ක බෙදා ගන්නට යනවා මේ කතන්දරයේ තියෙනා වූ එක්තරා වැදගත් වූ පැත්තක් ගැන. නත්තල පිළිබඳව කතා කරන වෙලාවේදී සමහර වෙලාවන් වලදී අපිට අමතක වෙලා යනවා. නත්තලේ කතා කරන්නේ කුමක්ද කියන එක ගැන. නත්තලේ ඇත්තටම අපිට ගෙන දෙනු ලබන්නා වූ පණිවිඩේ ප්‍රධානත්වය ගනු ලබන්නේ ආලෝකය පිළිබඳව අන්ධකාරය පිළිබඳව. නත්තල කියන වචනේ අපිට ඇහෙන වෙලාවේදී අපේ සිතිවිලි වලට නැගෙයි අලංකාරවත්ව බැබලෙන විදුලි බුබුලු තාරකාවන් ඊ타මත්ම අලංකාරව ආලෝකමත් වෙන්නවද ඊටපන්දම් ඒ ආකාර ආලෝකය ගෙන දෙනු ලබන්නවද මම ඔබට ප්‍රකාශ කරන්නට කැමතියි. නත්තල තුලින් අර්ථවත් කරනු ලබන්නා වූ මෙම ආලෝකමත් වෙන්නා වූ දේවල් ගැන. ඒකට හේතුව තමයි මේ ලෝකයේ ආරම්භයේදී
මේ ලෝකේ ආරම්භ වෙන්නටත් ඉහත ඉඳලම පවතිනා වූ ආලෝකය, ඒ ආලෝකය මිනිසයන් අතරේ ආලෝකමත් වූ ආකාරය අපිට නත්තල තුලින් ගෙනල්ලා දක්වනවා. දේවවචනේ ප්‍රකාශ කරනු ලබනවා මුළු විශ්වයේම වුන්කාර වූ දෙවියන් වහන්සේ ආලෝකය. ඒ ආලෝකය වුණා වූ දෙවියන් වහන්සේව මිනිසෙට තේරුම් ගන්න බැරි කමක් තිබුණා. ඒකට හේතු වෙලා තිබෙන්නේ අපි හරියට සූර්යයා දිහා බලලා ඒ සූර්යයා කුමන ආකාරයෙන්ද කියන එක ගැන අපිට අවබෝධයකට එන්නට බෑ. ඒකට හේතුව තමයි අපි දැසට නිවැරදිව සූර්යාව අවබෝධ කරගන්න බැරි නිසා. මෙන්න මේ ආකාරයෙන්ම මේ විශ්වයේ මෙවුවා වූ අසීමිත අදෘශ්‍යමාන දෙවියන් වහන්සේව මනුෂ්‍ය ඇසකින්, මනුෂ්‍ය සිතකින්, මනුෂ්‍ය මනසකින් තේරුම් ගන්න බැරි තිබුණා. නමුත් හිතවතුනි, මේ දෙවියන් වහන්සේ තමන්ගේ දෑතින් මවනු ලැබුවා වූ, සාදනු ලැබුවා වූ මනුෂ්‍යගේ ජීවිතයට උන්වහන්සේගේ ඒ ආලෝකය මනුෂ්‍යගේ ජීවිතය තුළ තබලා දේවවචන ප්‍රකාශ කරන ලබන උන්වහන්සේ මනුෂ්‍යව මැටියෙන් සාදා මනුෂ්‍යගේ ජීවිතයට ජීවන හුස්ම දුන්නා. මේ ජීවන හුස්ම ලැබුණා වූ මනුෂ්‍යයා තමන්ගේ ජීවිතෙන් දෙවියන් වහන්සේව යම් ආකාරයකින් අවබෝධ කරගන්නටත්, දෙවියන් වහන්සේගේ ආලෝකය තුල තිබෙනා වූ ගුණාංගයන් ආලෝකය ගැන සාක්ෂි දරන්නටත්, ඒ ආලෝකය තමන්ගේ ජීවිතය තුලින් ආලෝකමත් වෙන්නට හැකියාව තිබුණා. නමුත් එක්තරා දිනකදී මේ ආලෝකමත් වෙමින් තිබුණා වූ මනුෂ්‍යයා තීරණය කරන ලබනවා තවදුරටත් මම දෙවිඳුන්ගේ ආලෝකය විදහා දක්වන්නට යන්නේ නැහැ. මමම ආලෝකමත් වෙන්නට අවශ්‍යයි. දේවවචනේ ප්‍රකාශ කරන ලබන මනුෂ්‍යයා දෙවිඳුන්ට අකීකරු වන බව. දේවවචනේ ප්‍රකාශ කරන ලබන මනුෂ්‍යයා දෙවියන් වහන්සේට අකීකරු වුණා. දේවවචනේ ප්‍රකාශ කරන ලබන මනුෂ්‍ය දෙවියන් වහන්සේට අකීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍ය පාපයට වැටුණා. ඒ ප්‍රතිඵලයක් විදියට මනුෂ්‍යයා තමන්මම දල්වා ගැනීමෙන් ආලෝකමත් වෙන්න උත්සාහ කරන ලබනවා. නමුත් මගේ හිතවතුනි, මනුෂ්‍යගේ අතුලාන්තයෙන් කියනවා, මනුෂ්‍යගේ අතුලාන්තයෙන් ප්‍රකාශ කරනු ලබනවා ආලෝකයක් තිබෙනවා. ඒ ආලෝකය අසීමිතයි. ඒ ආලෝකය මට අඳුර ගන්න බෑ. ඒ ආලෝකය මට තේරුම් ගන්න බෑ. ඒ ආලෝකය ප්‍රේමය, ඒ ආලෝකය කරුණාව, ඒ ආලෝකය ඉවසිලිමත්කම, ඒ ආලෝකය යහපත්කම, ඒ ආලෝකය සදාකාලිකත්වය. නමුත් මගේ හිතවතුනි, මේ ආලෝකය තේරුම් ගන්න බැරි වෙ හිටියම මනුෂ්‍යයා විවිධ උපක්‍රම මාර්ගයෙන් උත්සාහ කරන ලබනවා මේ ආලෝකයේ තිබෙන ගුණාංගයන් තමගේ ජීවිතය තුළින් විදහා දක්වන්නට. ඒ හැම උත්සාහයක්ම ඉදිරියේ මැවුම්කාරෝ දෙවියන් වහන්සේ දකිනවා, තේරුම් ගන්නවා මේ මනුෂ්‍යයා තමන්ට අකීකරු වෙලා ගනු ලබන මෙම සෑම උත්සාහයක්ම නිෂ්ඵල වෙලා තිබෙනවා. ඒක නිසා දෙවියන් වහන්සේ එක්තරා දවසකදී තීරණය කරනු ලබනවා මෙච්චර ආලෝකයක් තිබෙන අසීමිත අදෘශ්‍යමාන වූ මම මනුෂ්‍යයට අවබෝධ කරගන්න පුළුවන් වූ ආකාරයේ තත්වයකට පත් වෙන්නට අවශ්‍යයි. අපි නත්තල ගැන හිතන වෙලාවේදී අපි දකින්නට යන්නේ අන්නේ කාරණාවයි. කුමක්ද යත්? අදෘශ්‍යමානව මනුෂ්‍යයේ සිතට, මනුෂ්‍යයේ දැසින් දකින්නට බැරුව තිබුණා වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දකින්න පුළුවන්, මනුෂ්‍යයට තේරුම් ගන්න පුළුවන්, මනුෂ්‍යයට අවබෝධ කරගන්න පුළුවන් ආලෝකයක් ලෙස අපි අතරට පැමිණෙනවා. දේවවචනීය හංසභාරංචි පෙන්වා දෙනු ලබනවා දෙවියන් වහන්සේ ආලෝකයක් ලෙසින් මේ ලෝකෙට පැමිණියා. දේවවචනේ ප්‍රකාශ කරනු ලබනවා මේ ආලෝකය මනුෂ්‍යගේ ජීවිතයට අවශ්‍ය ජීවනයයි. ඒ ජීවනයේ අන්ධකාරයේ බබලනවා. ඒ අන්ධකාරයේ බබලන්නා වූ ආලෝකය මනුෂ්‍යගේ ජීවිතය තුළ පැමිණීම තුළින් මනුෂ්‍ය ආලෝකමත් වෙන්නට යනවා.
එදායි පුංචි දරුවා තමන්ගේ පියස්සෙන් වැටෙනා වූ පුංචි ආලෝකය දැකලා ඔහු තේරුම් ගනු ලබනවා. මගේ අන්ධකාරය වටකරින් තිබෙන මේ නිවසේ අන්ධකාරය වටකරින් තිබෙන මගේ නිවසේ මේ වහලින් වැටෙන පුංචි ආලෝකය තුළින් මගේ නිවසේ තිබෙන අන්ධකාරය පහ වෙන බව. එදා ඒ හා සමානව මේ ලෝකයේ අන්ධකාරත්වය වසාගෙන තියෙන වෙලාවකදී පුංචි තරුවක් දේව වචන ප්‍රකාශ කරනු ලබනවා. ආකාශය බබලෙනවා. මේ ආකාශයේ බබලෙනා වූ පුංචි තරුව දේව වචන ප්‍රකාශ කරනු ලබනවා. අන්ධකාරය පරදා ආලෝකයක් බවට පත් වෙනවා. මගේ හිතවතුනි, මේ නත්තල ලබන්නා වූ වෙලාවේදී මම ඔබට ආරාධනා කරන්නට කැමතියි. මම ඔබට සුබ පතන්නට කැමතියි. මම ඔබට ප්‍රකාශ කරන්නට කැමතියි. මනුෂ්‍යයන් විසින් තේරුම් ගන්නට බැරිව, දකින්නට බැරිව, විශ්වාස කරන්නට බැරිව තිබුණා වූ මේ අදෘශ්‍යමාන වූ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් මනුෂ්‍ය ස්වරූපයකින් අපිට දර්ශනය වෙනවා. මේ දෙවියන් වහන්සේ, මේ යේසුස් වහන්සේ අපි දකින වෙලාවේදී අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මෙච්චර දවසක් තේරුම් ගන්න බැරිව හිටියා වූ ඒ අසීමිත ආදරය, ඒ අසීමිත කරුණාව, ඒ අසීමිත දයාව, ඒ අසීමිත සෙනෙහස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මුළු මනුෂ්‍ය සන්තතිය වෙත ළඟා වෙලා තිබෙනවා. 2011 උඳුවස් මාසේ 25 වන දින, 2011 උඳුවප් මාසේ 25 වන දින සම්ප්‍රදාය මූලව උදා වෙනු ලබන්නා වූ නත්තල් දිනේදී මම ඔබට සුබ පතන්නට කැමතියි. ඔබේ දැසින්, ඔබේ මනසින්, ඔබේ ආත්මයෙන් අදෘශ්‍යමානව සිටියා වූ ඒ දෙවියන් වහන්සේ වූ ආලෝකය දෘශ්‍යමානව ඔබ දකිනවද? නත්තලේ සැබෑ අර්ථයයි අපේ ජීවිතයට දකින්න බැරිව තිබුණු අසීමිත දෙවියන් වහන්සේ දෘශ්‍යමාන වූ මිනිසෙකුගේ ස්වරූපයෙන් අපි අතර ජීවත් වීමයි. ඒ යථාර්ථය, ඒ සැබෑ තත්වය ඔබේ මගේ ජීවිතයට අවබෝධ කරගන්නට, ඔබේ මගේ ජීවිතෙන් විශ්වාස කරන්නට ඔබට කරුණාව ලැබෙන සේක්වා යනුයි මගේ ආඥා. ඔබට සුබ නත්තලක් වේවා. ඔබට සුබ නව වසරක් වේවා. යේසුස් වේදයි.